ඉතින් ඔයාලව පිළිගන්නවා අදත් මම ලක්ෂී ස්ටයිල් වලට. අද මම ඔයාලට රසම රස සැන්ඩ්විච් එකක් හදන්න යන්නේ. ඉතින් මම ඒකට මුලින්ම මාළු ටිකක් තම්බගෙන ලුණු අමු මිරිස් හීනියට කපා ගත්තා. එතරම් මේ හවස තේ බොන්න පොඩි සැන්ඩ්විච් එකක් තමයි හදාන්න හිතුවේ. ඒකට එක්ස්ට්‍රා එකතු කරනවා දැන්. ඒ වගේම ඔයාලා ගාව තියෙනවා නම් අබ පේස්ට් එකෙන් පොඩ්ඩක් එකතු කරගන්න. එතකොට මේ සැන්ඩ්විච් එක තවත් රසවත් වෙනවා. ඔයාලට මාළු නැත්තම් ඔයාලට පුළුවන් මේවට බිත්තර තම්බල එකතු කරගන්න. ඒකත් හරිම රසයි. ඉතින් ඊට පස්සේ මම අවශ්‍ය ප්‍රමාණයට ඔයගොල්ලන් කන විදිහට සැර අනුව ගම්බිරිස් දාගන්න. ඉතින් සැන්ඩ්විච් එකකට ගම්බිරිස් නැතුවම බෑනේ. ඔයාලා කැමති නම් මයොනිස් තියෙනවා නම් ඒව උනත් දාගන්න පුළුවන්. ඊට පස්සේ මම අර තම්බගත්ත මාළු ටික පොඩි කරගෙන තියෙනවා. දැන් මම අන්තිමටම එකතු කරන්නේ මාළු ටික. ඊට පස්සේ මාළු ටිකයි ලුණු අමුමිරිස් එතකොට ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාලා හොඳට මේ පේස්ට් එක කවලම් කරගන්න තියෙන්නේ. ඉතින් දැන් අපි එම හදාගත්ත පේස්ට් එක මෙන්න මේ විදිහට හොඳින් පාන් පෙතිවල තවර ගන්න තියෙන්නේ. ඇත්තටම ඉතින් සැන්ඩ්විච් කියන ඒවා හවසට උදේට පොඩි බඩගින්නකට වගේ කවුරුනත් කන්න කැමති දේවල්. ඉතින් මේක සාමාන්‍යයෙන් අලුත් රෙසිපි එකක් නෙමෙයි. මේක අපි සැන්ඩ්විච් හදන සාමාන්‍ය රෙසිපි එක. ඉතින් ඔය වගේ අපිට පුළුවන් කැමති විදිහකට මේක කපා ගන්න. ඔයාලට වාටි කපලා සාමාන්‍යයෙන් සැන්ඩ්විච් එක ඉතින් අපි හදන හින්දා එහෙම හදමු. එහෙම නැත්නම් ඔයාලා වාටිත් එක්ක කන්න කැමති නම් එහෙම කරන්න. මම මේ වෙලාවේ වාටි ටික කපාගෙන ඒ ටික අයින් කරගන්නවා. පස් වෙලාවක මට පුළුවන් එකෙන් බ්‍රෙඩ් පීස් එකක් හදන්න. ඉතින් ඔයාලා දන්නවනේ දැන් බ්‍රෙඩ් පීස් හදන්න පුළුවන් අපිට මේවා ටිකක් එකතු කරලා තිබ්බහම. ඉතින් ওই විදිහට සැන්ඩ්විච් එක කපාගෙන රසම රස සැන්ඩ්විච් එක ඔයාලත් රස බලන්න. ඉතින් ඔයාලා තාමත් ලක්ෂී ස්ටයිල් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. එතකොට ඔයාලට පුළුවන් මගේ අලුත් වීඩියෝස් ඔක්කොම බලන්න. ඒක නිසා අනිවාර්යෙන් බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ඉතින් ඔයාලත් මේ රසම රස සැන්ඩ්විච් එක හදලා බලන්න. මම ආදරෙන් ඉල්ලනවා හදලා ඔයාලගේ රසම රස කමෙන්ට් එකක් දාන්න කියලා. ඉතින් එහෙනම් ඔන්නකොම තමයි අපි ගිහින් එන්න.